மோதாமல் மீனோடும் Hello guys! ඔන්න අද මම පොරොන්දු වෙච්ච විදියටම අපේ family trip එකේ vlog එක අරගෙන ආවා. මේ vlog එක ටිකක් විතර වෙනස් තමයි. අපේ පවුලේ ඔක්කොම මේ set වෙන්නේ ඇත්තටම අවුරුදු 10කින් විතර. ඉතින් මේක පොඩ්ඩක් special මට සහ අනිත් හැමෝටම. මේ trip එක plan කරගෙන ඉන්නේ දැන් මාස ගානක ඉඳලා. හැබැයි කට්ටිය මේකට සෙට් වෙනකන් යන්න හම්බුනේ නැහැ. ඉතින් දැන් කොහමරි අපි ට්‍රිප් එක ගියා. එක ලොකේෂන් එකක් කියලා මේකෙදි කියන්න බෑ. මොකද ලොකේෂන් ගොඩකට ගියා. මම එකින් එක විස්තර කියන්න ඒ යන තැන්වල සහ මාරම එක්ස්පීරියන්ස් ගත්තා. ඉතින් මේකේ හොඳම ෆන් කැරි ටික තියෙන්නේ මැද හරිය සහ අග. ඒ හින්දා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා වීඩියෝ එක අග වෙනකන් එක දිගට බලාගෙන යන්න කියලා. හරියටම ලොකේෂන් එකක් කියන්න කියලා මට කිව්වොත් එහෙම මට කියන්න තියෙන එකම උත්තරේ තමයි මේ ට්‍රිප් එකේදී ලංකාවේ භාගයක් විතරම කවර් වුණා කොහොම හරි. කොහොමරි අපි උදේට බ්‍රෙක්ෆාස්ට් ගත්තෙත් මේ යන හයිවේ ස්පොට් එකකින්ම තමයි. හැබැයි වැඩේ කියන්නේ මට එතන වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. කඩවතේ ඉඳලා මත්තරට අපි හයිවේ එකකින් ආවා. ඊට පස්සේ මත්තරෙන් එළියට ආවා අපි ඉස්සල්ලාම ගියේ පොල්හේන බීච් එකට. මොකද අපි අඳුරන අංකල් කෙනෙක්ගේ ගෙයක් තිබුණා ඒ හරිය. ඉතින් අපි එහාට වෙලා තමයි පොඩ්ඩක් විවේක සුවයෙන් ගත කරන්නේ. මේ තන යනවා කියලා හිතන් හිටපු දණක් නන් නෙවෙයි. හැබැයි ඉතින් අපරාධ කියන්න බෑ. පට්ට ලස්සන බීච් එකක්. අපි දැන් මේ යන ගමන් ඉන්නේ පොඩි බඩගින්නට කෑමක් හොයාගෙන. පොඩ්ඩක් දුර ඇවිදගෙන යන්න ඕන අපිට කෑම හොයාගන්න.
අපි ගිහිල්ලා ඉතින් පෙප්සි එකක් බීලා ඊට පස්සේ මොනවාරි කාලා මට කාපු දෙයක් නම් මතක නෑ ඇත්තටම. එහෙම තමයි. කැලේ දැක්කහම සාමාන්‍යයෙන් කලින් vlog එකක දැක්ක තැනක් මතක් වෙනව නේද? මේක දැක්කහම කුමන මතක් වෙනවා. මේ ඇවිල්ලා කුමනට අල්ලපු ඇටේ තියෙන යාල ජාතික වනෝද්‍යානය. අපි පළවෙනි දවසේ රෑ නතර වෙන්න තෝරගත්තේ යාල ජාතික වනෝද්‍යානයේ තියෙන පරණ තොටුපොළ බංගලාව. හවස 3වත් වෙද්දි අපි ටිකට්ස් අරගෙන තියෙන්න ඕනේ කියලා අපිට කලින් දැනුවත් කරලා තිබුණා. ඒ හින්දා අපි පොල්හෙන බීච් එකේ ඉඳලා ටක් ගාලා ආවා යාල නැෂනල් පාක් එකට. ටිකට්ස් ගත්ත ගමන් මොනවත් කරේ නෑ. ටක් ගාලා අපි දවල්ට කෑවා. මොකද අපි කාලා හිටියේ නැති නිසා ඔක්කොමගේ බඩගින්නේ තමයි හිටියේ. ඔන්න ඉතින් මේකට එන්ට වෙච්ච ගමන් අපි දැකලා නැති සතෙක් මොනරෙක්. මෙහෙමයි යන අතරමඟ අපිට ලොකුවට සත්තු බලන්න ලොකු මනාවක් තිබෙන්නේ නැහැ. මොකද වෙලාවට කලින් කොහොම හරි අපේ පරණ තොටුපොළ බංගලාව එක ළඟ ඉන්න එක තමයි අපි මේ යන ගමනේ ප්‍රධාන අරමුණ වෙලා තිබ්බේ සත්තු බලන එකටත් වඩා. හැබැයි මෙහෙමයි ඉතින් සත්තු බලන්න උමනාවක් තිබ්බේ නැති වුණාට යාල යද්දි කොහොමත් අපිට සත්තු නම් හම්බ වෙනවා. ඉතින් මේ ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන් අපිට හම්බ වෙච්ච සත්තු කවුද කියලා. මෙන්න මේ විලේ ඈතින් සුදු පාටට පේන්නේ පැස්තුඩු දෙන්නෙක්. එතකොට මේ ඉන්නේ අපි කවුරුත් දන්න කිඹුලා. එතකොට මේ බයවලා දුවන එක්කෙනාගෙන් නම් නම අහගන්න බැරි වුණා. නම හොයාගන්නත් බැරි වුණා. ඒ තරම් මේකෙන් දියුවය. එතකොට මෙතන අපිට හම්බ වෙන්නේ මුව රංචුවක්. ඊළඟට කුළුහරක් රංචුවක්. ඊළඟට අලි රංචුවක්. දැන් ඉතින් අහන්න එපා කොටියකෝ කියලා. කොටිය හම්බුනේ එන ගම. ඔන්න කොහොම හරි පළවෙනි දවසේ ගමනාන්තේ කරා අපි ආවා. මේ ඇවිල්ලා යාල වනෝද්‍යානයේ මැද්දේ තියෙන පරණ තොටුපොළ බංගලෝ එක. එක පැත්තකින් මූද, අනිත් පැත්තෙන් යාල කැලෑව, අනිත් පැත්තෙන් මැණික් ගඟ මාරයි. ඒ අස්සෙන් සතුට වැඩිකමටද කොහෙද මට vlog දෙයියෙක් ආවේශ වෙලා හිටියේ. ඉන්න වැඩි ගණන් ගන්න එපා. මේ කොටස විතරයි මේ විදිහට හරිද?
අද මෙහෙ තමයි ඉන්නේ. එතකොට මේ තමයි අද අපි ඉන්න බෙඩ් එක. කොහොමෙන් කොහම හරි එදා ඉතින් ලොකුවට හවස් වෙලා වීඩියෝ ගත්තේ නෑ. මොනෝ නැතත් අපිට හම්බ වෙලා තිබ්බ හවස් වරුව නම් ඉතින් නියමයි. මේ බලන්නකො අහස කොච්චර ලස්සනද කියලා. මේ තමයි අපිට හම්බ වෙලා තියෙන යාල කැලේ මෝර්නිං view එක. so මාර සතු ගොඩක් ඉන්න උදේ පාන්දර ඉඳලා අපි යන් යාලා බලන්න. එතකොට මෙන්න මේ වැලි තලාවෙන් එහා පැත්තේ තියෙන්නේ මුහුද. අපි මේ හිටපු බංගලෝ එකේ 3rd floor එකට නැග්ගහම අපට ඈතින් මේ පේන්නේ සිතුල්පව්ව පුදබිම. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන යන්න පිටත් වුණා ඒ එහා පැත්තෙම තියෙන මූදු වෙරළ බලන්න.
අපි යාල කැලේ දවසත් ඉවර කරලා අපේ ඊළඟ ලොකේෂන් එකට තමයි මේ යන ලෑස්ති වෙන්නේ. හෝ තාම ඉවර නෑ. පොඩක් බලනවාද මේ ට්‍රැෆික් එක තියෙන්නේ ඇයි කියලා. ඔව් මේ ඉන්නේ එයා තමයි. හරියටම කිව්වොත් මේ ඉන්නේ ශ්‍රී ලංකන් ලැපඩ් කෙනෙක්. අපේ භාෂාවෙන් කියනවා නම් කොටියෙක්. කතරගම vlog එක බැලුවා නම් අපි මේ යන තැන මගේ කතරගම vlog එකේ තියෙනවා. මේ ඇවිල්ලා කිරින්ද. ඉතින් අපි කිරින්ද ඉඳලා දැන් කතරගම පැත්තෙන් තිස්ස මහරාමේ පැත්තෙන් බුත්තල කැලේ මැද්දෙන් දැන් අපි යනවා අම්පාර පැත්තට. ඉතින් අපි අම්පාරට යන ගමනේ මොනරාගල හෙලෙන් නතර කරලා දවල්ට කෑමත් කාලා මේ හදන්නේ පොඩි ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න. तुझे क्या गम तेरा रिश्ता गगन की बांसुरी से गगन की धूप से सूरज की रोशनी से उड़ियो ना डरियो कर मन मानी उड़ियो ना डरियो कर नादानी बस जान ले हसन हवा में जान ले सन हवा मजकली थोड़ा मडकली मजकली थोड़ा तन्हाइयों में तुझे ढूंढे मेरा दिल हर पल ये तुझको ही सोचे भला क्यों तन्हाई में ढूंढे तुझे दिल हर पल तुझको सोचे तन्हाई में ढूंढे तुझे दिल हर पल तुझको सोचे. දිග ගමනකින් පස්සේ අන්තිමටම අපි ආව අම්පාරේ එක්ගල් ඔයට. पहले से ज्यादा इश्क होने लगा අද රැට අපි නතර වෙන්නේ මෙන්න මෙතන මේ යන තැන. මම මීට කලින් නම් මෙතනට ගිහින් තිබ්බේ නැහැ. ගියාට පස්සේ තමයි දන්නේ මෙතන කොච්චර ලස්සනද කියලා. මේ තමයි එක්ගල්ලේ ෆොරස්ට් කැම්ප් එක. නවතින්න නම් ඉතින් සුපිරියක් තමයි.
මම try කරන්නම් පොඩි room tour එකක් දෙන්න. මම දන්නේ මේක එච්චර හොඳ room tour එකක් වේද කියලා. Anyways අපි room tour එකට යන්නේ. बस तेनू चाहना हुण तेरे तेन जाने जाने तेरे सुनत मर गए सी रोज की करिए सजना वो हुण तेरे तेन जाने जाने तेरे सुनत मर गए This was a request. Ladies and gentlemen, over here, this one for you. මහන්සි කියලා බැලුවේ නෑ. වොෂ් එකක් දාගෙන ආව ගමන් අපි සෙට් එකම මේ වගේ ඩාන්ස් කරන්න පටන් ගත්තා රෑ වෙනකන්. ඉවරුනේ කීයද කියලාවත් දන්නේ නෑ. අප්පා කියලා මෙතන ඉඳගෙන ඉන්නවා දුවලා මෙතන නටනවා. මල්ලිත් ඉන්නවා මෙතන. ඔන්න ඉතින් ඔය විදිහට ෆන් එකේ අපේ දෙවනි දවසත් මේ විදිහට ඉවර වුණා. ගමන මොකද? අන්නාරි එළගිරි. ඔන්න ඉතින් අපේ තුන්වෙනි දවසත් පටන් ගත්තා. අපි බලමු මේ දවසේ වෙන්නේ මොනවද කියලා. අපි ඉතින් උදේම බ්‍රේක්ෆාස්ට් එකත් අරගෙන එක්ගල්ලෙන් පිටත් වුණා පාසිකුඩා යන්න. එක්ගල්ලේ ඉඳලා පාසිකුඩා වලට අවශ්‍ය කිලෝමීටර් 120ක් වගේ තියෙනවා. ඉතින් ඒ යන අතරමඟ අපට හම්බුණා ගල්ලය. ඉතින් අපේ සෙට් එකක් ගියා නාන්න. ඒ නාල යනකන් ඉතින් අපිට උනා මේ විදිහට බලාගෙන ඉන්න. तुझे क्या गम तेरा रिश्ता गगन की बांसुरी से गगन की धूप से सूरज की रोशनी से उड़ियो ना डरियो कर मन मानी उड़ियो ना डरियो करना दानी बस जान ले हसन
ගොඩාක් වෙලා ගිහිල්ලා අපි අන්තිමේටම ආවා 3 වෙනි දවසේ පාසිකුඩා වලට. Yo, all these thoughts keep me up at night. Yeah, what am I doing? Did I do it right? Yeah, all these thoughts keep me up at night. Yeah, I can't think straight, need the light. I need to breathe, get me up and out of the sheets, onto my feet. Another cup of coffee and me, that's what I need. My eyes puffy, I can't see. I'm too tired to function, but too lost to sleep. Hey, I think I need to be on something medication. I think I need to figure out the segregation. I think I needed just a better education to understand a world that's so complicated. Intoxicated, every night faded, just so I can sleep thinking that it's fading. I feel hated, I feel hatred. I'm lost deep in my mind that I've created. I have dreams where my life is devastated. Feel so real that I wake up shaking. Need thicker skin cause this life is no haven. Nod your head if you get what I'm saying. All these thoughts keep me up at night. Yeah, what am I doing? Did I do it right? Yeah, all these thoughts keep me up at night. Yeah, I can't think straight, need the light. Yo, all these thoughts keep me up at night. Yeah, what am I doing? Did I do it right? Yeah, all these thoughts keep me up at night. Yeah, I can't think straight, need the light. I don't really think I understand this world now. Got my head spinning round in a circle. Everybody lacks what they need internal, so they compensate with everything external. Not trying to throw shade, no way. I'm just trying to find a meaning of life. Hey, there's happiness if you try to live the right way. Forget about what others have and live your life. Hey, be aware of who you are, what you're good at. Take a step forward, see where your foot's at. Stand tall, stand proud, talk loud. Every word out your mouth has purpose now. You just gotta get rid of the bad thoughts. Hating others cause you know that they got a lie. Forget that though. ඔන්න අන්තිමේදී අපි ආවා Seashells Hotel කියලා අපි බුක් කරපු හොටල් එකක්. කොහොම හරි අද රායිතින් අපි මෙන්න මේ හොටල් එකේ තමයි ඉන්නේ. Like you got time, go get it. All these thoughts keep me up at night. Yeah, what am I doing? Did I do it right? Yeah, all these thoughts keep me up at night. Yeah, I can't think straight, need the light. Oh, all these thoughts keep me up at night. Yeah, what am I doing? Did I do it right? Yeah, all these thoughts keep me up at night. Yeah, I can't think straight, need the light. Oh. ඔන්න ඊට පස්සේ වැඩිපුරම වෙලාවක් වතුර ඇදින්නේ කවුද කියලා පවුලේ ඉන්න සහෝදර තුන්දෙනා පොඩි ගේම් එකක් තිබ්බා. ඒක තමයි මේකේ තියෙන ආතර්ම කොටස. ඔව් ඊට පස්සේ තමයි ගායක ගායිකාවෝ එළියට බැස්සේ. මේ සින්දු කියන්නේ නම් මම හැබැයි ඉතින් මට බැරි ලස්සන සින්දු කියන්න බෑ. මට පුළුවන් උපරිමයෙන් මම සාධාරණ ඉෂ්ට කරනවා මෙතනදී. ඔන්න ඉතින් ඔය විදිහට අපේ 3 වෙනි දවසත් ගෙවිලා ගියා.
still searching, finally earning something, finally turning something called a profit. If I hear you talking shit, don't get caught in it. I'll be popping off and hit your ass, dropping all your shit. Yeah, I promise this, I got promises. You ain't stopping this, cross my shit, you'll be knocked unconscious, bitch. That's the consequence. I got this, I will not quit. Man, I'm on it, honest. I'm gon' launch quick, then I'm gone. It's just a matter of time before I'm over the climb and moving under my prime. Just quit my 9 to 5. I'm rocking, and they watching, cause it's shocking. Dropping all these top 10 songs, no stopping. It's time to live my life, it's time to live, not die. Wish I could slow down time and just enjoy the climb. අපි උදෙන්ම පාසිකුඩා වලින් පිටත් වුණා ගෙදර එන්න. හැබැයි ඉතින් ඒ නතරමඟ අපි ආයේ පොළොන්නරුව පැත්තේ නිසා අපි හිතුවා පොළොන්නරුවත් වැඳ පුදාගෙනම ගෙදර යනවා කියලා. එදා 1215 අවසාන රජතුමා මේ වටේම වැව්වාරලා මේ ගල පක් දාලා වහනවා. බේර ගන්න කාලින්ගමාකට හොයාගන්න බැරි වෙනවා. කාලින්ගමාගේ තමයි වැව් වලින් අයින් කරලා පසුරලා තමයි මේ තියෙන්නේ. මේක බේරෙනවා. ඊට බෙල් මහත්තයා කියන්නේ රේල්වේ ඉංජිනේරු. එයා කොළඹ ඉඳන් මරගලපුව දක්වා දොම්බිය මාර්ග මායින් කරනවා මේවා. ඒතර එයාට වැටෙනවා මේ ගලට මොනවා හරි තියෙනවා. එයා රේල්වෙන් අයින් වෙලා පුරාවිද්‍යාව කොටසට බරලා කැනින් කරනවා. කැනින් කරලා වටිනා දේවල් ගන්නවා. මේ පස්දාල වැව්වල තමයි මේ ඉතුරු වෙන්නේ. දැන් කෙරවලේම තියෙන බුද්ධත්වයට පස් තියෙනවා. දැන් එතන මිත්ලා වැන්දොත් ඔතන බුද්ධ ප්‍රතිමා පස් තමයි පස්. ඕන්න ඉතින් ඔය විදිහට අපේ ට්‍රිප් එකත් ඉවර වෙනවා. කොහොම හරි ඉතින් ආයෙ ට්‍රිප් එකක් යන දවසක් නම් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක හිතන්න අමාරුයි. ඒ වුණාට ආයෙ ට්‍රිප් එකක් ගිය දවසක ඉතින් අපි අනිවාර්යෙන්ම හම්බෙන බලාපොරොත්තුවක් තියලා අදට ට්‍රිප් එකෙන් බයි බයි කියන්න තමයි මේ හදන්නේ. ඊළඟ ට්‍රිප් එකෙන් හම්බ වෙමු.